ඔයා හරියටම දන්නවද ඔයාගේ පාර්ට්නර් ඔයාට ගැලපෙනවද නැද්ද කියලා? එයාව ගැලපෙන්නේ නැද්ද කියලා කලින්ම දැනගන්නේ කොහොමද? මම ඒකට කාරණා කිහිපයක් කියන්නම්. සේරන්ටම කලින් බලන්න ඕනේ ඒ මනුස්සයා කොච්චර ටොක්සික්ද කියලා. රැකියාවේදී අධ්‍යාපනයේදී හොඳ ඇති. ඒත් මනුස්සයා හැම අවස්ථාවෙම එහෙම වෙන්නේ නැහැ. රැකියාවේදී ඒ මනුස්සයා හොඳ කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් දෙයක් වුණාට පස්සේ ආවේගය පිට කරන විදිහ, ඒ කියන්නේ ඒ මනුස්සයාගේ ඇඟ ඇතුළේ ඉන්න සතා එළියට දාන විදිහ අනුව අපිට ඒ දේවල් හිතා ගන්න පුළුවන්. අනිත් අයට ඒ මනුස්සයා හොඳ වෙන්න පුළුවන්. නමුත් මනුස්සයෙක්ගේ තිත්ත ඇත්ත පේන්නේ ඒ මනුස්සයාව ළඟින් ආශ්‍රය කරන කෙනෙක්ට විතරයි. මුලින්ම කියන්න ඕනේ බැඳීමක් මුලින්ම ඇති කරගන්න තැනදී එයා හොඳ චරිතයක් තමයි මේන්ටේන් කරන්නේ. ඒකෙන් වෙන්නේ අර තියෙන ටොක්සික් ගති, ඒ තියෙන ඒ බිහේවියර් එක අනිත් පාර්ට්නර්ට පේන්නේ නැතුව යනවා. ඊළඟට වෙන්නේ අනිත් කෙනා එයාගේ හිතේ තියෙන හැඟීම් වලට බොරුවට රැවටෙන එක. ඒ කියන්නේ අර ටොක්සික් එක්කෙනා නිතරම කරන්නේ එයා හිතාමතා කරනව වෙන්නත් පුළුවන්, නැත්නම් ඒක ඉබේම වෙන දෙයක් වෙන්නත් පුළුවන්. අර ටොක්සික් මිනිස්සයා මුලින්ම රඟපෑමක් කරනවා වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අපි අනික් කෙනාව අඳුරගන්න තැනදී ඕනම මිනිසෙක් තමන්ගේ තියෙන හොඳ ගති තමයි එළියට දාන්නේ. නමුත් කලක් යනකොට ඒ දේ සාමාන්‍යකරණය වෙනවා. එතකොට අන්න අර ටොක්සික් මිනිස්සයා, ඒ කියන්නේ ටොක්සික් චරිතය මේන්ටේන් කරන්නේ නැහැ. එතකොට නොදැනුවත්වම අර ඇඟ ඇතුළ ඉන්න සතා එළියට එන්න පටන් ගන්නවා. ටොක්සික් මයින්ඩ් එකක්. එහෙම නැත්තම් ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්නේ ඔයාගේ පාර්ට්නර් එක්ක නෙවෙයි. මම මෙහෙම කියන්නම්. ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්නේ ඔයාගේ පාර්ට්නර් එක්ක නෙවෙයි වෙන්නත් පුළුවන්. එහෙම නැත්තම් අම්මා තාත්තා, යාළුවෝ, ඔයාගේ ගුරුවරයා, ළඟින් ආශ්‍රය කරන යාළුවෙක් වෙන්නත් පුළුවන්. මෙන්න මේ කියන පුද්ගලයන් හරහාත් ඔයාට ටොක්සික් රිලේෂන්ෂිප් එකක් ඇති වෙන්න පුළුවන්. ගොඩක් වෙලාවට ටොක්සික් මිනිස්සුන්ගේ තියෙන ඇටිටියුඩ් කවුන්සලින් සහ මයින්ඩ් තෙරපි වලින් අයින් කරන්න පුළුවන්. විශේෂයෙන්ම ටොක්සික් මිනිස්සෙක්, ඒ වගේම ඩිප්‍රස් වෙන මිනිස්සෙක්ගේ තියෙන වෙලාවකට සමාන ගති ලක්ෂණ තමයි. එතකොට අපි බලමු මෙන්න මේ කියන ටොක්සික් මිනිස්සෙක්ගේ තියෙන ගති ලක්ෂණ මොනවද කියලා. අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ටොක්සික් මිනිස්සු පෙන්වන රෙඩ් ෆ්ලැග්ස් මොනවද කියන එක. පළවෙනි දේ තමයි ඉන්ටෙන්සිටි කියලා කියන්නේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් ඔයා උදේ 8ට එනවා කිව්ව හැබැයි ඔයාට විනාඩි 15ක් විනාඩි 20ක් විතර පරක් වුණා. ඒකට ඔයාගේ පාර්ට්නර් ඔයාට වයින්න ගන්නවා මම කොච්චර වෙලා බලන් හිටියද ඔයා වෙනකන් මට බය හිතුණා ඔයා නැතුව. ඇයි ඔයා මෙහෙම පරක්කු වෙන්නේ? ඇයි ඔයා මට මෙහෙම දේවල් කරන්නේ? අර ඒ වගේ රිලේෂන්ෂිප් එකක් ඇති වෙලා ඒක කාලීනව දීර්ඝව ඉස්සරහට යන්න තමයි මේ කියන සැකේ ඇති වෙලා ඊට පස්සේ සැකේ එනවා ඊට පස්සේ රණ්ඩු ඇති වෙලා මෙන්න මේ කියන කාරණාවන් ඇති වෙන්නට පටන් ගන්නෙ. අනෙක් එක තමයි ක්‍රොනික් ඇංගර් කියන එක. දෙවෙනි කාරණාව. මිනිස්සු හැම වෙලේම රණ්ඩු වෙනවා. ඒ කියන්නේ ඒ මිනිස්සු ඔයත් එක්ක රණ්ඩු වෙන්නේ ඔයා පොඩි දෙයක් කරත් ඇති කිසිම හේතුවක් නැහැ. හැබැයි ඔයා වැරද්දක් කළත් නැහැ. හැබැයි හැම වෙලාවෙම මේ මනුස්සයා ඔයත් එක්ක රණ්ඩු වෙන එක තමයි කරන්නේ. මේ මනුස්සයාගේ අර කිසිම වෙලාවක හිනාවක් නැහැ මොනේ කොයි වෙලෙත් ඔරවගෙන ඉන්නේ. අර ඒ වගේ චරිතයක් තමයි මේ ක්‍රොනික් ඇංගර් එකේදී මේ මනුස්සයා ටොක්සික් මනුස්සයා මේන්ටේන් කරන්නේ නිතරම. එතකොට අනිත් එක තමයි ඒ මනුස්සයා නිතරම තරහෙන් ඉන්නේ. ඔයා මොන දේ කරත් ඒ මනුස්සයාට තරහ යන ස්වභාවයෙන් තමයි මනුස්සයා ජීවත් වෙන්නේ. අන්න ඒ වගේ හැසිරීම් රටාවන් පෙන්වනවා නම් ඒ මනුස්සයා අනිවාර්යයෙන්ම ටොක්සික් මනුස්සයෙක්. තුන්වෙනි කාරණාව තමයි they control you. එයා හැමතිස්සෙම ඔයාලව කන්ට්‍රෝල් කරන්න යනවා. මෙන්න මේ කියන කන්ට්‍රෝල් කිරීම හරහා තමයි මේ ඒගොල්ලෝ අර සාමාන්‍යයෙන් ඒ දේ කරන්නේ මම ඔයාට ආදරයට තමයි මේ දේ කරන්නේ. මම ඔයාට ආදර නිසා ඔයා නැති වෙනවට බය නිසා මම මේ දේවල් කරන්නේ. හැබැයි ඒකෙන් අර මේ ආදරේ මුවාවෙන් තමයි ඔයාව කන්ට්‍රෝල් කරන්න හැමතිස්සෙම දඟරන්නේ. ගවුම් අදින්න එපා, යාළුවෙක් ට්‍රිප් යන්න එපා, මට බයයි ඔයාට මොන හරි වෙයි කියලා. අර ඒ වගේ දේවල් වලින් තමයි ඔයාව නිතරම කන්ට්‍රෝල් කරන්න හදන්නේ. අනිත් එක තමයි unbearable jokes. ඒ කියන්නේ නිතරම ඔයාට රුස්සන්න නැති විහිළු කරනවා. හරි චරා විදියට ඔයාව පහත් කරලා කතා කරනවා. ඒ කියන්නේ සමහර වෙලාවට ඔයාගේ දැන් ඔයා හිතන්නකෝ ඔයාගේ යාළුවෙක් එක්ක ඔයා ගැන
ඔයා සහ එයා අතර පොඩි රණ්ඩුවක් ඇති වුණාට පස්සේ ඔයාගේ ඒ ඉන්න ළඟින් ඇසුරු කරන යාළුවෙක්ට අර ඔයාගෙන වැරදි කියන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි විදියට ජෝක්ස් විදියට ඒ දේවල් යම් දේවල් ඔයාගෙන කියන්න පුළුවන්. ඔයාට නිතරම හිත රිදෙන විදියට විහිළු කරන්න පුළුවන්. අන්න ඒ වගේ දේවල් කරනවා නම් අන්නේ මිනිස්සයා ඇත්තටම ටොක්සික් මිනිස්සෙක්. ටොක්සික් පාර්ට්නර් කෙනෙක්. අනිත් ඒ තමයි පස්වෙනි කාරණාව විදියට මම කතා කරන්න කැමති they always love you. පළවෙනියෙන්ම ඔයාගේ කොන්ද කඩලා දාන එක තමයි කරන්නේ. ඒ කියන්නේ නෙගටිවිටි එක ඔයාගේ මයින්ඩ් එක ඇතුළට always ඉන්සර්ට් කරන එක තමයි මනුස්සයා කරන්නේ. එතකොට ඔයා නොදැනීම ඔයාගේ ভাইබ්‍රේෂන් එක පහළ මට්ටමක වැටෙනවා. ඔයා නිතරම අර මැරිච්ච මිනිස්සෙක් වගේ. නිතරම අර ඔයා උදේන් ඇඳෙන් නැගිට්ටත් ඔයාට කිසිම පණක් නැහැ ඒ දවසට මුහුණ දෙන්න. එයා මොකද ඔයාගේ පාර්ට්නර් නිතරම කරන්නේ ඔයාගේ ඔළුව කන එක විතරයි. අනිත් දේ තමයි ඉන්සිකියුරිටි කියලා කියන්නේ. ටොක්සික් මිනිස්සෙක් හැදෙන්නේ එයාගේ පෞරුෂත්වයේ දුර්වලතා නිසා. මෙන්න මේ කියන කාරණාවන් තනිකරම. ඒ කියන්නේ මෙන්න මේ කියන කාරණාවන් සියල්ලගෙන්ම ඔයාලට දැන් තේරුම් ගන්න පුළුවන් කවුද මේ ටොක්සික් පාර්ට්නර් කෙනෙක් කියන්නේ කියන එක. මේ මිනිස්සු දැන් ඉන්සිකියුරිටි එක ඇතුළතදී මේ මිනිස්සු නිතරම කරන්නේ ඔයා මත ඩිපෙන්ඩ් වෙන එක. ඔයා නැතුනොත් මම මැරෙනවා. ඔයා නැතුනොත් මම කොහොමද ඉන්නේ? ඔයා කොහෙවත් යන්න එපා. මට ඔයාව නැතුව ඉන්න බෑ. ඒ පොඩි දේවල් වලට පවා ඔයත් එක්ක ඒ කාරණාවන් මත රණ්ඩු වෙන එක තමයි කරන්නේ. අනිත් එක තමයි මේක දරුණුතම අතුරු විපාකයේ විදියට ඔයාලට හම්බ වෙන්නේ සැකය කියන එක. අන්නේ දේ කාරණාවන් නිසා ඔයා නිතරම මානසික පීඩනයෙන් මානසිකව අර පහත් මට්ටමකට වැටලා තමයි නිතරම ජීවත් වෙන්න හදන්නේ. මෙන්න මේ කාරණා නිසා ටොක්සික් පාර්ට්නර් කෙනෙක් ඇසුරු කරනකොට ඔයාගේ ভাইබ්‍රේෂන් එකත් ගොඩක් පහළ යනවා. අනිත් කාරණාව තමයි හත්වෙනි කාරණාව තමයි they always judge you. ඔයා හිතන්නකෝ ඔයා ගැහැණු ළමයෙක් නම් ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔයා ගැහැණු ළමයෙක්. අපි උදාහරණයක් විදිහට එහෙම කතා කරමු. මෙන්න මේ කාරණාව ඇතුළතදී ඔයාට කිසිම පිරිමි ළමයෙක් ආශ්‍රය කරන්න බෑ. තවත් කාරණාවක් විදිහට කිව්වොත් ඔයාට බෑ ඔයාගේ ඔෆිස් එකේ ඉන්න කිසිම පිරිමි පරාණයක් එක කතා කරන්න. මැසේජ් කරන්න, අඩු ගානේ කෝල් එකක් ගන්න, අඩු ගානේ කෝල් එකක් හරි අරගෙන තියෙනවා වගේ ටොක්සික් පාර්ට්නර් දැක්කොත් එතන ලොකු ප්‍රශ්නයක්. ඇයි ඔයා මේ මනුස්සයට කතා කරේ? ඔයත් ඒ මනුස්සයටවත් එක්ක මොකක් හරි සම්බන්ධයක් තියෙනවද? ඔයා එයාට කැමතිද? ඒක නිසාද ඔයා එයාට කතා කරන්නේ? අඩු ගානේ ඔයාට ඔෆිස් එකේ දෙයකටවත් ඒ මනුස්සයට කතා කරන්න විදියක් හම්බෙන්නෙම නැති තරම්. මෙන්න මේ කියන කාරණාවන් නිසා ඔයා ගොඩක් ඔයාගේ මෙන්ටලිටි එක ගොඩක් පහළ මට්ටමකට වැටෙනවා. ඒ පහළ මට්ටමකට වැටෙන්නේ නැති වෙන්න ඔයා ක්‍රියා කරන්න ඕන නම් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ පාර්ට්නර්ව ඔයා හඳුනගන්න. කාලයක් කතා බහ කරලා රිලේෂන්ෂිප් එකකට යන එක. මෙයා මගේ පාර්ට්නර් වෙන්න හොඳයිද කියලා තීරණය කරලා රිලේෂන්ෂිප් එකකට යන එක. එහෙම නැතුනොත් ඔයාට වෙන්නේ ඔයා විසින්ම ඔයාව නැති කර ගැනීමක් තමයි මෙන්න මේ කියන ටොක්සික් පාර්ට්නර් කෙනෙක් එක්ක රිලේෂන්ෂිප් එකක් ඇති කරගත්තොත් ඔයාට සිද්ධ වෙන දේ. ඉතින් මේ වගේ වටිනා කාරණාවක් අරගෙන ඊළඟ වීඩියෝ එකකින් මම ආයෙත් ඉතින් මාව ෆලෝ කරලා තියාගන්න.